අයිබෝන් සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇතයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඔන්න මේ දැන් ලැබුණු සුබ ආරංචියක් තමයි අරගෙන ආවේ. ඉක්මනින්ම ඔයාලව දැනුවත් කරන්න ඕන කියලා හිතුණා. ගොඩක් දෙනෙක් මේ වෙනකොට බලාපොරොත්තු වෙමින් ඉන්නේ අස්වැසුම අප්‍රේල් මාසයට අදාළ දීමනාව ලබා ගන්න. ඉතින් මේ දැන් රජය විසින් නිකුත් කළ නිවේදනයක් එක්ක තමයි ඔයාලට මම මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් channel එක subscribe කරලා notification bell එක all දාලා තියාගන්න මේ වගේ ආස්වැසුම පිළිබඳව වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න අද දිනේදී අනුර කුමාර ජනාධිපතිතුමා විසින් ආස්වැසුම අඩු ආදායම්ලාභී පවුල් වලට අස්වැසුම හරහා ලබා දෙන අප්‍රේල් මාසයේ දීමනාවට ඔන්න තවත් මුදලක් එකතු කරලා ඔයාලට මේ අප්‍රේල් මාසයට පමණක් ලැබෙන විදිහට සහනයක් විදිහට මේ අවුරුදු මාසයේ උත්සව සමයේ ඔයාලට බඩු භාණ්ඩ මිල අධික නිසා ඒ වගේ මිල සහන අඩු කරන්න බැරි නිසා ඔයාලට අඩු ආදායම්ලාභී පවුල් වලට ඔන්න රුපියල් බිලියන ගාණක් වෙන් කරලා ඔයාලට ඒ සහන ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ අනුව ඔයාලට මේ වීඩියෝ එකෙන් අනුර කුමාර ජනාධිපතිතුමා කියන දේත් ඔයාලා චුට්ටක් අහලා බලන්න මෙතනදී. නායක පද්ධතිය වෙනුවෙන් දැන්ට තියෙනවා 17500 අස්වැසුම තියෙනවා. 10000 අස්වැසුම තියෙනවා. 5000 අස්වැසුම තියෙනවා. මේක තමයි දැන්ට තියෙන විදිය. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා අප්‍රේල් මාසයට පමණක් මේ උත්සව මාසයත් එක්ක අප්‍රේල් මාසයට පමණක් රුපියල් 17500 අස්වැසුම රුපියල් 25000 දක්වා රුපියල් 7500ක වැඩි කරනවා. රුපියල් 10000 අස්වැසුම රුපියල් 15000 දක්වා රුපියල් 5000ක වැඩි කරනවා. අනතුරුව තියෙන අර සංක්‍රාන්ති අවදියේ ඉන්න අයගේ අස්වැසුම රුපියල් 2500ක වැඩි කරනවා. ඉතින් මේ කාණ්ඩවල අයට තමයි දුප්පත් අන්ත දුප්පත් සහ සංක්‍රාන්තික කාණ්ඩයේ අයට අවදානමට ලක්විය හැකි කාණ්ඩයේ අයට තමයි මේ මුදල් ලබා දෙන්නේ. ඉතින් වැඩි වෙන විදිහ ජනාධිපතිතුමා කිව්වා වගේම දුප්පත් කාණ්ඩයට රුපියල් 15000ක් 10000 රුපියල් 5000කින් සහ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 17500 රුපියල් 7500කිනුත් ඒ වගේම අවදානමට ලක්විය හැකි සංක්‍රාන්තික කාණ්ඩවල අයට රුපියල් 5000 ලැබෙන්නේ. ඒකට රුපියල් 2500ක් එකතු කරලා රුපියල් 7500 දක්වා මිල ඉහළ දමලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට මේ අප්‍රේල් මාසයේ ඔයාලගේ අස්වැසුම මුදල් සිස්ටම් වලට මේ වෙනකොට ඇතුළත් කරලා තියෙන්නේ. ඒකටත් එක්ක එකතු කරලා ඔයාලට 10 වෙනිදා මුදල් ලබා ගන්න පුළුවන් මේ සියලුම මුදල්. ඉතින් ඔයාලගේ සිස්ටම් එකේ බැලුවට එහෙම මුදල් පෙන්වන්නේ නැහැ. ඔයාලට බැංකු ගිණුම් වලට දානකොට ඔයාලට ඒ මුදල් වැඩි කරපු මුදල බැර වෙලා ලැබෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලගේ සිස්ටම් එකේ පෙන්වුවේ නැහැ කියලා ඔයාලට මේ මුදල් අනිවාර්යෙන්ම 10 වෙනිදා වෙනකොට ඔයාලගේ බැංකුව ගිණුම් වලට බැර වෙලා තියෙවි. ඉතින් දැම්මම SMS alert සේවාව සක්‍රිය කරලා තියාගන්න. එහෙම නැති අය අදම බැංකුවට ගිහිල්ලා ඒ SMS alert සේවාව හදාගන්න. එහෙම නැත්නම් එතකොට ඔයාලට ATM කාඩ් එකකුත් හදාගන්න මේ අවුරුදු මාසේ. මොකද සිකුරාදා දවසේ ඉන්නේ 10 වෙනිදා සෙනසුරාදා වරුවක් කරලා තියෙන්න පුළුවන් බැංකුව. ඒක නිසා ඔයාලට මේ මුදල් ගන්න බැරි වෙන්න පුළුවන් අවුරුදු මාසේ පෝලිං දිගු වෙන නිසා. ඒක නිසා හොඳම දේ තමයි දැම්ම ATM කාඩ් එකක් හදාගන්න. එතකොට ඔයාලට ඕන වෙලාවක මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. කාටද ලැබෙන්නේ මේවා? අස්වැසුම ගිණුම් හිමියන්ට. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන් අතරේ බෙදා හදාගෙන තව කෙනෙක් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන ගමන් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.